නියෝජ්‍යවාදසිත් විශ්වාවත්තට වෙනද වගේ ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඉතාම වැදගත් දෙයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි diabetes consequences. එහෙම නැත්නම් මේ diabetes නිසා ඔයාලට ඇතිවිය හැකි අවදානම් තත්ත්ව පිළිබඳව තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට හරිය ඔයාගේ පවුල කෙනෙක්ට එහෙම නැත්නම් ඔයාගේ හිතවත් කෙනෙක්ට diabetes තියෙනවද? එහෙනම් අද වීඩියෝ එක ඔයාලට ඉතාම වැදගත්. diabetes කියලා කියන්නේ ඔයාගේ blood sugar level එක වැඩි වෙන එක විතරක් නෙමෙයි. serious health issues ගොඩකට හේතු වෙන දෙයක්. හරියට මේ diabetes manage කරේ නැත්නම් ඔයාගේ blood sugar level එක හරියට manage කරේ නැත්නම් critical conditions ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසාම තමයි අපි diabetes වලට silent killer කියලා කියන්නේ. ඉතින් මේ consequences එහෙම නැත්නම් hidden dangers of diabetes ඒ වගේම කොහොමද මේ දේවල් prevent කරගන්නේ control කරගන්නේ කියලා තමයි අද මම ඔයාලව දැනුවත් කරන්නේ. මුලින්ම අපි බලමු diabetes වලට silent killer කියන්නේ ඇයි කියලා. අපි නිතරම diabetes වලට silent killer කියලා කියනවා. ඒතයි අතරම serious complications මතුවෙනකම්ම ගොඩක් අය දන්නේ නැහැ යාළුවෝ diabetes තියෙනවා කියලා. විශේෂයෙන්ම diabetes තියෙන අයගෙන් 50%ක්වත් දන්නේ නැහැ එයාලට heart diseases, kidney failures මේ වගේ critical health issues ඇති වෙනකම්ම මේ complications ඇති වෙනකම්ම එයාලා දන්නේ නැහැ එයාලට diabetes තියෙනවා කියලා. diabetes නිසා ඔයාලට heart diseases, kidney diseases, vision loss මේ වගේ health issues, critical health issues ගොඩක් ඇති වෙන්න පුළුවන් ඔයා දන්නේම නැතුව. අන්න ඒ නිසා තමයි අපි diabetes වලට silent killer කියලා කියන්නේ. ඒ නිසාම තමයි early detection and management are crucial. දැන් අපි බලමු diabetes නිසා ඇතිවිය හැකි major consequences මොනවද කියලා. diabetes නිසා consequences ගොඩක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම heart එකට, kidneys වලට, vision එකට, ඒ වගේම mental health එකට මේ වගේ ගොඩක් දේවල් වලට silently attack කරනවා. අපි මුලින්ම බලමු heart එකට කොහොමද බලපාන්නේ කියලා. ඔයාලා දන්නවද diabetes තියෙන අයට heart diseases and strokes develop වෙන්න තියෙන chance එක healthy අයට සාපේක්ෂව 2 to 4 times වැඩි කියලා. මේ නිසා ගොඩක් වෙලාවට diabetes තියෙන අය මෙය යන්නේ heart diseases ඇතිවෙන්නේ. දිගින් දිගටම high blood sugar level එකක් තියෙද්දී මේ high blood sugar condition එක කාලයත් එක්ක ඔයාගේ blood vessels damage කරනවා. මේ නිසා heart එකේ ක්‍රියාකාරීත්වය properly වෙන්නේ නැති වෙනවා. මේ නිසා diabetes තියෙන අයට heart attacks සහ strokes වලට higher risk එකක් තියෙනවා. මේ නිසා regular checkups and healthy lifestyle එකක් ගත කරන එක essential වෙනවා. healthy dietary habits වලට යොමු වෙලා physical activities වල නිරත වෙලා ඔයාට පුළුවන් මේ දේවල් ඉතාම පහසුවෙන් prevent කරගන්න. ඉතාම පහසුවෙන් control කරගන්න. diabetes නිසා ඇතිවෙන්න පුළුවන් තවත් major consequence එකක් තමයි blindness. එහෙම නැත්නම් vision loss. හිතන්න ඔයාට clearly පේන්නේ නැති වුණොත් ඔයාට ඔයාගේ පෙනීම ගොඩක් weak වෙලා කියලා දැනුණොත් ඇත්තටම ලෝකෙ පුරාම blindness එකට leading cause එකක් තමයි මේ diabetes. high blood sugar levels ඇස්වල tiny blood vessels වලට damage කරනවා. මේ නිසා diabetic retinopathy තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔයාගේ eye health එක ignore කරන්න එපා. ඔයාගේ ඇස් regularly check කරගන්න අමතක කරන්නත් එපා. diabetes නිසා තවත් ඇතිවිය හැකි major consequence එකක් තමයි kidney failures. එහෙම නැත්නම් kidney diseases ඇති වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා ඔයාගේ kidneys එදිනෙදා hardly work කරනවා. ඔයාගේ body එකේ waste එක filter කරලා remove කරන්න, ඒ වගේම blood pressure එක regulate කරන්න, ඒ වගේම ඔයාගේ body එකේ water, minerals, salts මේ දේවල් වල healthy balance එකක් පවත්වා ගන්න kidneys ගොඩක් වැදගත් වෙනවා. හැබැයි diabetes නිසා high blood sugar levels ඔයාගේ kidneys වලට immense pressure එකක් ඇති කරනවා. මේ නිසා kidney diseases ඇති වෙන්න පුළුවන්. සමහර විට kidney failure වෙන්න පුළුවන්. මේ තත්ත්වය ගොඩක් dangerous වෙන්න පුළුවන්. මොකද මේ serious complications ඇති වෙනකම්ම ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. මේ symptoms ගොඩක් noticeable වෙන්නේ නැති නිසා ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත් නැහැ until it's too late. ඔයාලා දන්නම නැතුව ඔයාගේ වකුගඩු වලට ගොඩක් damage වෙලා තියෙන්න පුළුවන් diabetes නිසා. ඉතින් ඔයාටම තමයි ඔයාගේ health responsibility එක තියෙන්නේ. මේ නිසා ඔයාට පුළුවන් healthy dietary habits වලින් healthy lifestyle එකක් තුළින් ඔයාට පුළුවන් මේ දේවල් සාර්ථකව prevent කරගන්න. diabetes නිසා තවත් ඇතිවිය හැකි major complication එකක් තමයි amputation. ඒ කියන්නේ අත්පා හිමි වෙන්න පුළුවන්. diabetes feet ගැන අහලා තියෙනවද? සමහර විට ඔයාටත් මේ symptoms තියෙන්න පුළුවන්. ඔයාගේ කකුල skin එක dry වෙලා, crack වෙලා, burn වෙලා තියෙන්න පුළුවන්.
ඔයාගේ කකුලේ ස්කින් එකේ කලර් එක චේන්ජ් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ටෝ නේල්ස් ස්ටික් වෙලා සමහර වෙලාවට කහ පාටට හුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කකුලේ පේන් එකක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ සිම්ප්ටම්ස් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයේදී මේන් ප්‍රොබ්ලම් එක තමයි වවුන්ඩ් එකක් ඇති වුණොත් මේ වවුන්ස් සුව කරන්න ගොඩක් කල් ගත වෙනවා. එහෙම නැත්නම් සුව කරන්න ගොඩක් අමාරු වෙනවා. ඩයබටිස් තියෙන අයගේ poor blood circulation එක සහ nerve damages නිසා තුවාලයක් ඇති වුණොත් මේ තුවාලය සුව වෙන්න ඉතාමත් කල් ගත වෙනවා. එහෙම නැත්නම් සුව වෙන්නේ නැති වෙන්නත් ඉඩකඩ තියෙනවා. මේ නිසා මේ තුවාලය වවුන්ඩ් එක සහිත කොටස ඉවත් කිරීමට සිදු වෙනවා. අත්පා අහිමි වීම පවා මේ නිසා සිදු වෙන්න පුළුවන්. healthy lifestyle එකකට healthy dietary habits වලට පුරුදු වුණොත් ඒකට පුළුවන් මේ තත්ත්ව පහසුවෙන්ම මගහරවා ගන්න, පහසුවෙන්ම control කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ අත්පා පිළිබඳව හරි සැලකිලිමත්ව පිරිසිදුව තබා ගන්න. ඒ වගේම proper food care routine එකක් තුළින් regular checkups තුළින් ඔයාලට පුළුවන් කල්ප යාම මේ තත්ත්ව හඳුනාගෙන මේ serious complications පහසුවෙන්ම වළක්වා ගන්න. ඒ වගේම තවත් consequence එකක් තමයි diabetes affect වෙන්නේ ඔයාගේ body එකට විතරක් නෙවෙයි. ඔයාගේ mind එකට, ඔයාගේ mental health එකටත් ගොඩක් බලපානවා. diabetes නිසා anxiety, depression වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ගොඩක් research studies වලින් පෙන්වලා දෙලා තියෙනවා diabetes තියෙන අයට anxiety වගේම depression ඇති වෙන්න higher risk එකක් තියෙනවා කියලා. diabetes තියෙන අයට නිතරම blood sugar level එක monitor කරන්න වෙනවා. ඒ වගේම food control කරන්න වෙනවා. ඒ වගේම complications ඇති වෙයි කියලා බයක් දැනෙන්නත් පුළුවන්. මේ වගේ දේවල් mentally ගොඩක් දුරට බලපාන්න පුළුවන්. හැබැයි ඔයා බය වෙන්න ඕනේ නැහැ. stress වෙන්න ඕනේ නැහැ. ඔයා healthy dietary habits වලට පුරුදු වුණොත්, healthy lifestyle එකකට change වුණොත් ඔයාට පුළුවන් මේ තත්ත්වය ඉතාමත් පහසුවෙන් control කරගන්න. පහසුවෙන්ම prevent කරගන්න. ඒ වගේම ඔයා දැනටම diabetes පැතිරෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම වෛද්‍ය උපදෙස් හරියට නිවැරදිව අනුගමනය කරන්න අමතක කරන්නත් එපා. diabetes නිසා මේ වගේ critical health issues ගොඩක් ඇති වෙන්න පුළුවන්. හැබැයි නිවැරදි පෝෂණයක් තුළින්, නිවැරදි ජීවන රටාවක් තුළින් ඔයාට මේ තත්ත්ව ඉතාමත් පහසුවෙන් control කරගන්න, manage කරගන්න පුළුවන්. diabetes complications ගැන research evidence කිහිපයක් consider කරොත් International Diabetes Federation එකෙන් 2021 දී පෙන්වලා දීලා තියෙනවා diabetes තියෙන adults දෙන්නෙක් consider කරොත් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම diabetes තියෙන බව දැනුවත් නැහැ කියලා. ඒ වගේම මේ අයට diabetes complications ඇති වෙන risk එක ගොඩක් වැඩි කියලා. American Heart Association එකේ study එකකින් 2022 දී පෙන්වලා දෙලා තියෙනවා අවුරුදු 65ට වැඩි diabetes තියෙන අයගෙන් 68%ක්ම මිය ගිහින් තියෙන්නේ heart diseases වලින් කියලා. World Health Organization එකෙන් WHO එකෙන් 2023 දී පෙන්වලා දෙලා තියෙනවා 30%ක් පමණ diabetes patients ලට diabetic eye diseases develop වෙලා තියෙනවා කියලා. මේ නිසා diabetes ලෝකේ පුරාම blindness වලට leading cause එකක් කියලා පෙන්වලා දෙලා තියෙනවා. diabetes කියලා කියන්නේ critical health issues ගොඩකට හේතු වෙන භයානක තත්ත්වයක්. ඒ නිසාම තමයි diabetes වලට silent කියලා කියන්නේ. හැබැයි වැදගත්ම දේ තමයි you have the power to prevent it. Healthy eating habits, regular exercises, check-ups මේ දේවල් වලින් ඔයාට පුළුවන් මේ critical complications වලින් protect වෙලා healthy life එකක් ගත කරන්න. ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයා unhealthy lifestyle එකක ඉන්න කෙනෙක් නම්, physically inactive කෙනෙක් නම් exercise කරලා physically active වෙලා, ඒ වගේම unhealthy dietary habits වල ඉන්න කෙනෙක් නම් junk foods අඩු කරලා, sugary foods අඩු කරලා, healthy meals වලට ගියොත් healthy dietary habits වලට යමු වුණොත් ඔයාට පුළුවන් මේ වගේ පොඩි changes වලින් ඔයාට පුළුවන් මේ complications ඉතාමත් පහසුවෙන් prevent කරගන්න, control කරගන්න. junk foods, processed foods මේ දේවල් වලින් ඈත් වෙලා ඔයාට පුළුවන් ඒ වෙනුවට එළවලු පළතුරු වගේ ආහාරයට වැඩිපුර එකතු කරගන්න. lean proteins, whole grains මේ වගේ දේවල් වගේ ආහාරයට වැඩිපුර එකතු කරගන්න. ඒ වගේම පලා වර්ග මේ දේවල් වැඩිපුර එකතු කරගන්න. sedentary life එකෙන් ඈත් වෙලා නිතරම physically active වෙන්න. ඔයාට පුළුවන් self exercise plan එකකට ගිහින් නිතරම exercise වල නිරත වෙන්න. ඒ වගේම මත්පැන් පානය, ධූමපානය මේ වගේ දේවල් වලින් ඈත් වෙලා healthy lifestyle එකකට change වෙන්න. ඒ වගේම stress වෙන්න යන්න එපා. ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු තමයි සැහැල්ලුවෙන් පිළිවෙලකට කරන්න try කරන්න. ඒ වගේම තමයි හොඳින් වතුර බොන්න අමතක කරන්නත් එපා. කලින් වීඩියෝ එකෙන් මම diabetes complications ගැන කතා කරේ. ඉතින් ඒකෙදි prevention tips ගොඩක් අරගෙන ආවා. ඉතින් ඒක බලන්න, ඒ
දේවල් හරියට අනුගමනය කරන්න මම හැමදාම කියනවානේ ඔයාගේ හෙල්ත් රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඔයාටමයි කියලා. ඉතින් ඔයාගේ හෙල්ත් එක වෙනුවෙන් අදම චේන්ජ් වෙන්න අදම මේ ස්ටෙප් එක තියන්න ඒක ඔයාගේ හෙල්ත් ෆියුචර් එකට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ඩයබටිස් කන්සිකවන්සස් ගැන හොඳ ක්ලියර් අයිඩියා එකක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ නියුට්‍රිෂන් and health tips තවත් දැනගන්න කැමති නම් NutriVibes Trisha එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් next video එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ diabetes වගේ NCDs, මේ silent killers මේ දේවල් prevent කරන්න, control කරන්න කොහොමද food හරියට select කරන්න කියලා ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් අද වීඩියෝ එක end කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුවදායක දෙයක් ප්‍රාර්ථනා කරනවා.